ආයිබෝවන් ඔබම එක්ව සිටින්නේ සෙල්විෂන් නිවස් සමගින් නවීකරණයට ලක්වූ පිටකොටු මධ්‍යම බස් නැවතුම් පොළ ජනතා අයිතියට නවීකරණය කරන ලද පිටකොටු මධ්‍යම බස් නැවතුම් පොළ ජනතා අයිතියට පත්කිරීම ඊයේ දිනේදී සිදු කෙරුණා. ඒ ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ ගුවන් හමුදාපති ඒ අමාත්‍ය බන්දු සමරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වුණු අතර ජනතාවට වැඩි පහසුකම් සහිතව බස් නැවතුම් පොළ නවීකරණයට ලක් කිරීම මෙහි අරමුණ වී තිබුණා. ඒ අනුව මේ වැඩසටහනේ පළමු අදියර යටතේ බස් නැවතුම් පොළේ ගොඩනැගිලි නවීකරණය කිරීම, නවතොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සනීපාර්ශ්ව පහසුකම් සංවර්ධනය සහ ඒ අවට අලංකරණ යන ආදිය සිදු කර තිබෙනවා. මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ කටයුතුද අද දින නිල වශයෙන් ආරම්භ වූ බව ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවසුවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා අයජේ මූල්‍ය දායකත්වයෙන් සිදු කරන එම නවීකරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 2.1කට අධික වන අතර නවීකරණ කටයුතු මාස 15ක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.